හයි ළමයි හයි අද අපි මේ වීඩියෝෙන් කියා දෙන්නේ ළමයි ඇති තරම් AI ෆොටෝස් හදන්නේ කොහොමද කියලා තමයි අපි මේ වීඩියෝෙන් කියන්න යන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට ඇති තරම් AI ෆොටෝ හදන්නේ කොහොමද? AI ෆොටෝ සහ ඉමේජ් සහ ඕන එකක් ඔය ජෙනරේට් කරගන්නේ කොහොමද? ඒක ළමයි මෙහෙමයි මේකට වෙබ්සයිට් එකක් තියෙනවා. එහෙම නැත්නම් AI tool එකක් තියෙනවා. ඔයාලට තියෙන්නේ අන්නේ AI tool එකට කියලා හරියට ෆොටෝස් ජෙනරේට් කරගන්න තමයි තියෙන්නේ. මුලින්ම ළමයි ඔයා Google Chrome එක හරි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් උඩ ගිහිල්ලා ඒක ඕපන් කරලා ඔයා මෙතනින් ටයිප් කරගන්න මෙන්න මෙහෙම. කොහොමද ලියනාඩෝ AI කියලා. මෙන්න මේ විදිහට ලියනාඩෝ AI කියන එක උඩ ටයිප් කරලා ලියනාඩෝ AI කියන එක සර්ච් කරලා අන්න එකට යන්න. ඒකට ගියාම මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකක් පෙන්නයි උඩින්ම ලියනාඩෝ AI කියලා කළු පාට ලොගෝ එකක් තියෙන. අන්න ඒක උඩ ක්ලික් කරලා වෙබ්සයිට් එකට යන්න. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ළමයි අපිට AI image ඇතිතරම් ජෙනරේට් කරගන්න පුළුවන් ළමයි. පොඩ්ඩක් ඉන්න. ළමයි මේ තියෙන වෙබ්සයිට් එක. මේකේ ලොගින් කියන එක උඩ ක්ලික් කරන්න ළමයි. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ළමයි අපිට හැම දවසකම ක්‍රෙඩිට් 150ක් දෙනවා නොමිලේ. අන්නේ ක්‍රෙඩිට් 150න් අපිට දවසක් ඇතුළත ෆොටෝ 3ක් ජෙනරේට් කරගන්න හැකියි අපිට ඕන විදිහට. ඒ විදිහට ළමයි හැමදාම ඔයාට ෆොටෝ 3 ගානේ ජෙනරේට් කරගන්න පුළුවන්. අන්නේ විදිහට ෆොටෝ ජෙනරේට් කරලා ඔයාට ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාට ගාව Gmail 3-4ක් තියෙනම් ඔයාට පුළුවන් ඉතින් මේක හරහා දවසකට ෆොටෝ 3කට වැඩිය ජෙනරේට් කරගන්න. මේ වෙබ්සයිට් එකට ගියාම ඔයාට පේනවා ඇති මේ වෙබ්සයිට් එකේ මම කිව්වා මෙතන ලොගින් වෙන්න කියලා. මෙන්න මෙතන ක්ලික් කරලා එහෙම ගියාම ඔයාට මෙතන කොනේ පේනවා ඇති 150යි කියලා ටෝකන්ස් පෙන්නනවා. ඔයාට තියෙන්නේ මෙන්න මෙතන ඉමේජ් මාක් එකක් පෙන්නනවා. අන්න ඒක උඩ ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. හරිද? මම දැන් ළමයි මෙන්න මේ විදිහට මගේ ෆොටෝ එකක් උඩ ක්ලික් කරලා ඒක උඩ මම මෙතනට ගිහිල්ලා මගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා අප්ලෝඩ් වුණාන් පස්සේ මේ විදිහට මගේ ෆොටෝ තියෙනවා. මම මේ ෆොටෝ එකක් උඩ ක්ලික් කරලා කන්ෆර්ම් ඔබනවා. එබ්බුවයින් පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊළඟට ඔයාට මෙතන කරන්න තියෙන්නේ ඔයාට මේ ෆොටෝ එක AI එකෙන් හැදෙන්න ඕනි කොහොමද? ඒ කියන්නේ මේ ෆොටෝ එක කොයි විදිහටද එඩිට් වෙන්න ඕනි කියලා මෙතන ටයිප් කරන්න. මෙතන ළමයාට සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි ඉංග්‍රීසි වලින් හරි ඔයාට මේ වීඩියෝ මේ ෆොටෝ එක හැදෙන්න ඕනි විදිය මෙතන විස්තර කරන්න. මම කෙලින්ම කියනවා ළමයි මම ස්පයිඩර් මෑන් වගේ හදලා දෙන්න. මම මකුණු දැල් විදිනවා වගේ හදන්න කියලා දැම්ම. හරිද? මේක මන් ළමයි රැන්ඩම් ප්‍රොම්ප්ට් එකක්. මන් දන්න මේකෙන් මොකක් හැදෙයිද කියලා මම දන්නේ මට හිතුණු එක මම ඉංග්‍රීසි වලින් ටයිප් කරා. ඒ කරලා ළමයි මෙතන මෙන්න මේ කොනේ මේ බටන් එක උඩ ක්ලික් කරලා ඔයාගේ ෆොටෝ එකේ සයිස් එක දෙන්න. ඔයාට මේ ෆොටෝ එක හැදෙන්න ඕනි සයිස් එක දෙන්න. මම නම් ළමයි මේ TikTok වගේ වීඩියෝ එකක් හදන්න තමයි මේ ෆොටෝ එක ජෙනරේට් කරගන්නේ. TikTok හදන්න කියන්නේ මේ වගේ ෆොටෝ එකක් ජෙනරේට් කරලා මේකෙන් AI වීඩියෝ එකක් හදන්න පුළුවන්. අන්න ඒ ගැන මම තව වීඩියෝ දාලා තියෙනවා. channel එකට ගිහින් බලන්න. channel එක subscribe කරලා බලන්න. හොඳේ. මම මේකේ 9000 දෙනවා. මේ තියෙන TikTok එකේ resolution එක. ඔයාට YouTube දාන්න නම් මෙන්න මේ resolution එක දෙන්න 16:9. මම 9000 දීලා මෙන්න මෙතෙන් generate කියන එක ඔබනවා. හරිද? generate කියන එක එබුවෙන් පස්සේ ජෙනරේට් කියන එක එබුවෙන් පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩි ටයිම් එකක් ඇතුළත මෙන්න මේ විදිහට වෙබ් පේජ් එකේ පොඩ්ඩක් වෙනස් වෙලා මෙන්න මෙතනින් ෆොටෝ එකක් ජෙනරේට් වෙන්න ගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට අංක ටිකක් යන ගමන් තියෙනවා. එතකොට ළමයි අඩෝ ඔන්න ළමයි මම ස්පයිඩර්මෑන් වගේ හදලා. මේ තියෙන්නේ මගේ ෆොටෝ එක. ඒකේ මූණක් පේන්නේ නැති වෙන හදලා. හරිද ළමයි? ඊළඟට ඔයාට ඕනනම් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන උඩ කොනේ තියෙනවා ඩවුන්ලෝඩ් ඉමේජ් කියලා බටන් එකක්. අන්න ඒක උඩ ක්ලික් කරාම මෙන්න මෙතනින්
ඔය විදිහට ෆයිල් එක ඩවුන්ලෝඩ් පෙන්නනවා මේ තියෙන්නේ අපේ ෆොටෝ එක හරිද දැන් අපි යන් තව ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න මම මේ ප්‍රොම්ප්ට් එක මෙතනින් අයින් කරලා දානවා දාලා කියනවා මෙන්න මෙහෙම මම බුගාටි කාර් එකක අයිති කාරයෙක් වගේ හදලා දෙන්න කියලා දාලා ආයෙමත් මම කියනවා මම බුගාටි ළමයි නමක් පැටලෙනවා බුගාටි එකක් ළඟ ඉන්නවා වගේ හදන්න කෝ කියලා මේක ටයිප් කරලා මම ජෙනරේට් දෙනවා ළමයි මේ වෙබ්සයිට් එකෙන් ළමයි ඔයාලට දවසකට ෆොටෝ 3යි ජෙනරේට් කරගන්න එක්කේ ඔයාට දවසකට 3 ගානේ මාසෙකට ඕන ඇති තරම් ජෙනරේට් කරගන්න හැකි Gmail account ගොඩක් තියෙනවා ලොගින් වෙලා හදන්න හරිද දැන් ඔයාලට පේනවනේ දැන් මං කිව්වේ කොහොමද දැන් මේ තියෙන්නේ ළමයි කිව්ව විදිහටම මම බුගාටි කාර් එකක් ගාව බුගාටි කාර් එක අයිතිකාරයෙක් වගේ ඉන්නවා පිටිපැත්තේ ලස්සන ගේකුත් ඇඩ් කරලා මම ඒක කිව්වෙත් නැහැ සුපිරි බුගාටි කාර් එකකුත් ළඟින් ඇඩ් කරලා ඔයාට පේනවනේ ළමයි කෙලින්ම ෂැඩෝස් ඇඩ් කරලා මේ විදිහට ෆොටෝ එක හදලා තියෙනවා මාරම ලස්සනයි ඊළඟට ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩවුන්ලෝඩ් ඉමේජ් ඔබලා ඊළඟට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔන්නෝම තමයි ළමයි ඇති තරම් අන්ලිමිටඩ් AI ෆොටෝස් ජෙනරේට් කරගන්නේ දවසකට ළමයි මේකේ දෙන්නේ ෆ්‍රී දෙන්නේ ඉමේජ් 3යි ඒක නිසා දවසකට 3 ගානේ ජෙනරේට් කරගන්න නැත්නම් Google account change කරලා තව ඇති තරම් කියන්නේ හැම එකකටම 3 ගානේනේ දවසකට දෙන්නේ මේ දවසකට 3 දෙන එක හැමදාම චේන්ජ් වෙවි යනවා හෙටත් 3ක් දෙනවා අනිද්දාත් 3ක් දෙනවා ඔය විදිහට හැමදාම 3 ගානේ දෙනවා ඔයාලා ඉතින් ඒ බව ගහ ගන්න මේකින් එහෙනම් ළමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු බයි බයි